ලිංගික බෙලහීනතාවය එමත් නැත්නම් ලිංගික අප්‍රාණිකත්වය කියන රෝග තත්ත්වය බොහෝ පුරුෂයන් අතරේ බහුල රෝග තත්ත්වයක් බවට පත් වෙලා. මේ රෝගයේ අභාග්‍ය සම්පන්නම සිදුවීම තමයි පුරුෂයෙකුට ලිංගයක් පිහිටලා තියෙන්නේ. එම ලිංගය ස්ත්‍රියකගේ යෝනි මාර්ගය තුලට ඇතුල් කරලා ශුක්‍රාණු ප්‍රවේශ කිරීම සඳහා. එතෙන්දි වෙන්නේ කාන්තාවකට දරුවෙක් පිළිසිඳ ගන්න නම් එම ශුක්‍රාණු කාන්තාවගේ යෝනි මාර්ගය තුලට ප්‍රවේශ කිරීම සිදු කළ යුතුමයි. ඉතින් ලිංගික අප්‍රාණිකත්වය කියන රෝග තත්ත්වයෙන් පසු වෙන කෙනෙකුට ලිංගුව ප්‍රාණවත් වෙන්නේ නැති නිසා ඔවුන්ට ශුක්‍රාණු ප්‍රවේශ කිරීමේ හැකියාවක් සිද්ධ වෙන්නේ නැහැ කාන්තා යෝනි මාර්ගයක් තුලට. මෙවැනි අවස්ථාවල අපි දැකලා තියෙනවා ඔවුන්ගේ පවුල්වල ආරවුල් පවුල් ප්‍රශ්න ඇති වෙලා ඔවුන් දික්කසාද වන අවස්ථාව දක්වා යන අවස්ථාවක්. නමුත් මෙවැනි රෝග තත්ත්වවලට ඉතාමත්ම සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර තියෙනවා. ඔබ තවමත් දරුවෙක් නොමැතිව දුක් විඳිනවා නම් ඔබේ පවුල් ප්‍රශ්න මතුවලා තියෙනවා නම් ලිංගික අප්‍රාණිකත්වය කියන රෝග තත්ත්වයට තව දුරටත් ඔබ බිය විය යුතු නැහැ. නොපමාව ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු වෙන්න. සිලරි වේදාසපුව පිහිටලා තියෙන්නේ බණ්ඩාරගම කොතලාවල හන්දියේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැල්නිගම පිවිසුම අසල තමයි තියෙන්නේ. ඕන කෙනෙකුට එන්න පුළුවන් ප්‍රතිකාර ලබා ගන්න. බදාදා සහ පෝය දින වහලා තියෙන්නේ. අනිත් හැම දවසකම උදේ 9 ඉඳලා හවස 3 වෙනකන් අපි ප්‍රතිකාර ලබා දෙනවා.